මතුවට බනහන්න එපා. මින් මතුවට කවදාවත් වංචාවට බනහන්න එපා. මොකද එහෙම දේශනා කරන්නේ. ප්‍රමුඛ කාරණය තමයි පින්නතුනේ සංසාරේ කවදනම් අපිට ආයේ මෙහෙම ඉඳගෙන බන ටිකක් අහන්න හම්බෙයිද? පැහැදිලි ඇති මේ පින්නතුන්ට මං කියන කාරණය. සංසාරේ කවදනම් ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙයිද? මේ භාග්‍යවන්ත අවස්ථාවක් මිනිස්සුන්ට උදා වෙලා තියෙන්නේ මේ අම්මලාට තාත්තලාට මේ පින්නතුන්ට. සංසාරේ කොච්චර පින් කරලාද පින්නතුනේ ඔහොම ඉඳගෙන බණ ටිකක් අහන්න. සංසාරේ කොච්චර කුසල් කරලාද මෙහෙම දේශනා කරන්නේ. උපදින සේරටම ඇවිදින්න හම්බෙන්නේ. උපදින සේරටම කතා කරන්න බෑ. උපදින සේරටම ඇස් පේන්නේ. හැබැයි ඒ භාග්‍යවන්ත අවස්ථාවන් සියල්ලක්ම මේ පින්නතුන්ට පිහිටලා තියෙනවා. අපිට පිහිටලා තියෙනවා. මේ කිසිම දෙයක අපිට අඩුපාඩුවක් නැහැ. අදිෂ්ඨාන කරගන්න ඕන දැන් ප්‍රාර්ථනා කරන්න ඕනේ. මිනිස්සු වෙලා උපදින්නෙම පින්නතුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් නිවන් දකින්නත් පාරමිතා පුරන්න පමණමයි. පාරමිතා පුරන්න තියෙන අදිෂ්ඨාන කරන්න ප්‍රාර්ථනා කරන්න තියෙන එකම අවස්ථාව මොකද්ද? ඕක සත්තුන්ට කරන්න බෑ. ඕක කරන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ. ඕක කරන්න පුළුවන් වෙලාව තියෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. මේක එක තප්පරයකින්වත් නාස්ති කරගන්න නරකයි. එහෙම ලැබුණු අවස්ථාව පින්නතුන එක වචනයකින්වත් paludu කරගන්න නරකයි. ඒ නිසා දැඩි අදිෂ්ඨානයකින් ඉන්න ඕන. දැඩි කැපවීමකින් ඉන්න ඕන. මොකේද? වචනයකින්වත් අකුසලයක් නම් වෙන්න දෙන්න එපා. නිවන් මඟ අහුරන ධර්මතාවයක් තමයි නීවරණ ධර්මයක් තමයි පින්නතුන ව්‍යාපාදේ කියලා කියන්නේ. නිරන්තරයෙන් ව්‍යාපාදේ හට ගැනීමත් එක්ක ඇති වෙනවා කේන්ති එන්න පුළුවන්. හිතේ කලබලකාරී ගතිය එන්න පුළුවන්. කේන්තියේ කලබලකාරී ගතියේ මූලික අවස්ථාව විදිහට මොකද්ද පේන්නේ? මේක මුලින්ම නැති කරලා දාපුවාම ඉවරයි. අදිෂ්ඨාන කරගන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. කෙනෙකුට බනිනකොට තෝ කියලා බනිනකොටද කේන්ති යන්නේ, ඔයා කියලා බනිනකොටද කේන්ති යන්නේ? කාටවත් කේන්ති යන්නේ ඔයා කියලා බනිනකොට. පුරුදු වෙන්න. වාචාය සංවරෝ සාදු. වචනේ සංවරකම නිතතිම්ම මිනිස්සුන්ට අවශ්‍යයි. තමන්ගේ සිතුවිලි වල හික්මීම නඩත්තු කරන්න. වචනේ සංවරකම තියෙන තාක්කල් මිනිස්සුන්ට පුළුවන් ගැටලු වලට මුහුණ නොදී සිටින්න. යම් තාක් විදිහටද උත්සාහ කරන්නේ අපි පින්වත්නි පරලොව සංග්‍රහය උදෙසා ආධ්‍යාත්මය සංවර්ධනය කරගන්න ඒ තාක් මේ ලෝක වශයෙන් හරි ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. මොකක්ද ඇති වෙන ප්‍රශ්නේ කිසි කෙනෙකුට තෝවත් නොකිය ඉන්නවනම් අවසානයේ මරණ මංචකේ එළවයි මෙලවයි දෝලණය වෙනකොට මිනිස්සුන්ට මතක් වෙනවා. මතක් වෙන්න ඕන තැන එතන මිනිස්සුන්ට මතක් වෙනවා මම කවදාවත් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරලා නැහැ. මතක් වෙන්න ඕන. මම කිසි කෙනෙකුගේ හිතක් රිද්දලා නැහැ. මතක් වෙන්න ඕන. අදිෂ්ඨාන කරන්න. මේ ඉන්ද්‍රියන් පාවිච්චි කරන්න සසර සුගතිය පිණිස. කතා කරන්න පුළුවන් අවස්ථාව සංසාරේ ලැබිලා තියෙන්නේ පින්නතුනේ කටින්දා කුසල් කරගන්න එහෙම නෙමෙයි. කටින්දා පාප කර්ම කරගන්න නෙමෙයි. කතා කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ මේ ඉන්ද්‍රියන් හොඳට වැඩ කරන්නේ මේකෙන් හොඳට ප්‍රයෝජන ගන්න. කොහොමද ප්‍රයෝජන ගන්න ඕන? හොඳට හිතන්න පුළුවන්කම තියෙන මේකෙන් හොඳට ප්‍රයෝජන ගන්න. කොහොමද ප්‍රයෝජන ගන්න? නිතැතිම්ම අනුමත කම්පා වෙන එක නවත්තන්න ඕනේ. අපිට කේන්ති යන්නේ අපිට
කවුරු හරි තෝ කියලා බැන්නාම අපිට කේන්ති යන්නේ නැද්ද? මොකටද වෙන කවුරුවත් තෝ කියන ඒවට අපි කුලප්පු වෙන්නේ? වෙන කාගේවත් අසංවර භාවයට මොකද අපේ සංවරකම නැති කරගන්නේ? පැහැදිලි ඇති මේ පින්නතුන්ට. වෙන කාගේවත් තියෙන නොහික්මුණු කමකට අපි මොකටද අපේ හික්මීම නැති කරගන්නේ? සැකය බලන්න. මිනිස්සුන්ට නිරන්තරයෙන් සැකය ඉස්මතු වෙන්නේ, සැකය ඇති වෙන්නේ. කවදාවත් පින්නතුනේ අපිට අපි ගැන සැකයක් ඇති වෙනවද? හැම වෙලේම කුතුහලය ඇති වෙන්නේ. මේ කවුරුවත් මත නෙමෙයිද සැකය ඇති වෙන්නේ? දැන් බලන්න ගෙදර දොර ඉන්නකොට කවුරු හරි දෙන්නෙක් කතා කර කර ඉන්නවා. එතනට කවුරු හරි එනකොට අපි හිතමු දැන් අපි ගෙදර යනකොට කවුරු හරි දෙන්නෙක් කතා කර කර ඉඳලා එකපාරම කතාව නවත්තනවා. එතකොට මොකද්ද අපිට ඇති වෙන්නේ? සැකයක් ඇති වෙන්නේ නැද්ද? මොකටද පින්නතුනේ වෙන කවුරුවත් කතා කර කර ඉඳලා නවත්තපුවම අපි සැක කරන්නේ? ජීවිතේ පුරුදු වෙන්න ඕන අපි එක්ක ජීවත් වෙන්න. මෙහෙම මේ කාලය මගහැරුණාම තියෙන ගැටලුව තමයි පින්නතුනේ තථාගතයන් වහන්සේගේ බොහොම විශිෂ්ට දේශනාවක් අඩංගු ධනංජානි සූත්‍රයේ සරියුත් මහ රහතන් වහන්සේ ප්‍රමුඛව බුදුරජාණන් වහන්සේ රජගහ වස්වසලා ඉන්නකොට සරියුත් මහ රහතන් වහන්සේ 500ක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන දක්ෂිණ විහාරේ පින්නත්නි වස් සමාදන් වෙනවා. භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ හමු වීමට ඇවිල්ලා මාස 4ම වස්වසලා ඉවර වෙලා බලනවා දැන් සරියුත් මහ රහතන් වහන්සේ හම්බෙලා යන්නම් කියලා කල්පනා කරනවා ආපු එකේ. උන්වහන්සේ බොහොම ඈත ඉඳන් වැඩලා තිබ්බේ. ගිහලා සරියුත් මහ රහතන් වහන්සේ හම්බෙනවා. හම්බුනහම කියනවා මම මේ බුදුරජාණන් වහන්සේ සමීපේ මාස 4කට වැඩි කාලයක් ගත කරා. හොඳට ධර්මය ඇහුවා. හොඳට කමටහන් ටික ලබා ගත්තා. නැවත මම ඉන්න තැනට වඩින්න කලින් ඔබ වහන්සේ බලලා යන්න ආවේ. දැන් සරියුත් මහ රහතන් වහන්සේ අහනවා කොහොමද රජගහ තොරතුරු? මගේ සහෝදරයා මුගලන් මහ රහතන් වහන්සේ ඉන්නවද? ආනන්ද හාමුදුරුවෝ ඉන්නවද? විස්තර අහනවා. විස්තර කියනකොට අර භික්ෂුන් වහන්සේගෙන් අහනවා සරියුත් මහ රහතන් වහන්සේ මගෙත් යාළුවෙක් ඉන්න ওই පැත්තේ. කවුද? ධනංජානි. භික්ෂුන් වහන්සේ කියනවා සරියුත් මහ රහතන් වහන්සේ ඒ මිනිස්සයා ගැන නම් කියන්න එපා. හරි නරකයි. හරි දුෂ්ටයි. එයාගේ පළවෙනි විවාහේ බිරිඳ නැති වුණාට පස්සේ අලුතෙන් බිරිඳක් ගෙනාවා. ඒ බිරිඳ හරි නරකයි. රජුරොත් එක්ක එකතු වෙලා මිනිස්සුන්ගේ ඉඩම්මන් කොල්ල කනවා. බදු සල්ලි හොරා කනවා. පින්නත්නි මේ ජීවන අරගලයේ තුලින් ගොඩනැගෙන සමහරක් ප්‍රශ්න එදත් තිබිලා තියෙනවා. ඒවට උත්තර හොයන්න ගියේ කොහොමද? දස අකුසලයෙන්. ධනංජානි පිළිතුරු හේවේ දස අකුසලයේ තුලින්. මේ කාරණා ටික සරියුත් මහ රහතන් වහන්සේට කියනවා. සරියුත් මහ රහතන් වහන්සේ වස් කාලේ ඉවර වෙච්ච ගමන් මොකද කරන්නේ? ගිහිල්ලා හම්බෙනවා ධනංජානි හම්බෙනවා. ධනංජානි හම්බුණාට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ ධනංජානිගෙන් අහනවා පින්නතුනේ ධනංජානි ඇත්තද මේ පෙරට වඩා හරි දුෂ්ට විදිහට කාලය ගත කරනවා කියලා කියන්නේ? යාළු මිත්‍රය හම්බුණා සරියුත් මහ රහතන් වහන්සේගේ හොඳ මිත්‍රයෙක්. හොඳ මිත්‍රයෙක්. ධනංජානි බමුණ සරියුත් මහ රහතන් වහන්සේට කියනවා හාමුදුරුවනේ තිබ්බ ප්‍රශ්න හින්දා කරන්න දෙයක් නැති වුණා. තිබ්බ ගැටලු හින්දා කරන්න දෙයක් නැති වුණා. ඔය ධනංජානි මුහුණ දීපු අධ්‍යක්ීම් වලට නෙමෙයිද අපි මේ මුහුණ දෙන්නේ? එදිනෙදා ඇති වෙන ගැටලුත් එක්ක අපි කොච්චර කියනවද කරන්න දෙයක් නැහැ කියලා කියන්නේ නැද්ද? මිනිස්සු කියනවානේ පව් නම් තමයි කරන්න දෙයක් නැහැ. අපිට කියන්න තියෙන්නේ පින්නතුනේ පව් තමයි කරන්න දෙයක් නැහැ කියලා. මිනිස්සු කොච්චර කියනවද මේක දැන මේ පාප කර්මය තුල නියැලෙන්න ඕන කියලා. හොඳට මතක තියාගන්න. අපිට දරුවෝ ඉන්නෝ. අපිට බිරිඳ ඉන්නෝ. අපිට ධනය ඉන්නවා. අසල්වාසීන් ඉන්නවා. ඥාතීන් ඉන්නවා. ආගන්තුක සත්කාර කරන්න ඕන. හිත මිත්‍රෝ එක්ක ජීවත් වෙන්න ඕන. මේවත් එක්ක කටයුතු කරනකොට
නොකළ යුතු සමහර දේවල් සිද්ධ කරන්නට වෙනවා. නොගැලපෙන සමහර දේවල් සිද්ධ කරන්නට වෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ අහනවා රජ්ජුරුවත් එක්ක එකතු වෙලා නේද හොරා කෑවේ? ධනංජානිගෙන් අහනවා. ධනංජානි කියනවා ඔව් හාමුදුරුවනේ. ළමයි වෙනුවෙන් නේද මෙහෙම කරේ? ඔව් හාමුදුරුවනේ. බිරිඳ වෙනුවෙන් නේද මෙහෙම කරේ? ඔව් හාමුදුරුවනේ. පින්නතුනි මෙහෙම දීර්ඝ විස්තරයක් අහගෙන යනවා. සරියුත් මහ රහතන් වහන්සේ ධනංජානි බමුණව හොඳ මගට ගන්නවා. කාලයා ගෑවෑමෙන් ධනංජානි ඔත්පොළ වෙනවා. ඔන්න දැන් තමයි පින්නතුනි අපට ජීවිතේ මුහුණ දෙන්න වෙන යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. කොතනද? ධනංජානි හොඳටම ඔත්පොළ වෙනවා. ධනංජානි හොඳටම අසනීප වෙනවා. දරුවතේ ඉක්මනට ධනංජානි පණිවිඩයක් යවනවා සරියුත් මහ රහතන් වහන්සේට මගේ මිත්‍ර සරියුත් හාමුදුරුවන්ට එන්න කියන්න. පින්නද සරියුත් මහ රහතන් වහන්සේ බොහෝම ඉක්මනට එනවා. ඇවිල්ලා බලනවා දැන් ධනංජානි නරකයේ උපදින්න හදන්නේ. අහනවා දරුවෝ ඉන්නවද? නැහැ. කවුරු හින්දාද මේ දේ අපි කරන්නේ? අවසානයේ ඒව භුක්ති විඳින්න උනහම කවුද භුක්ති විඳින්න ඕන? දැන් බලන්න. මේ පින්නතුන් කවදා හරි කියලාමක් කිව්වනම් කිව්වේ අපි ගැනද අනුන් ගැනද? අනුන් ගැන නෙමෙයිද කියලා කියන්නේ? ඒ අකුසලයේ භුක්ති විඳින්න ඕන කවුද? අර කියනවනේ ගත්තු කියනවා පද හදනවා කියලා. කවුරු ගැනද ඒ කියන්නේ? අනුන් ගැන කියන්නේ. ඒ අකුසලයේ භුක්ති විඳින්න ඕන කවුද? අපි. මිනිස්සු නිරන්තරයෙන්ම පරුස වචනයෙන් ආමන්ත්‍රණය කරන්නේ කාටද? අපිටද අනුන්ටද? හැබැයි අකුසලයේ කාටද? මොකටද පින්නතුනේ? මිනිස්සු වෛර කරන්නේ කාටද? අනුන්ට. මිනිස්සු දේශ කරන්නේ කාටද? අපි අපිට වෛර කරන්නේ නැහැ. අපි අපිට දේශ කරන්නේ. අපි අපිට දෙස් දෙවොල් තියන්නේ නැහැ. මේ හැම එකක්ම මිනිස්සු කරන්නේ අනුන් වෙනුවෙන්. අවසානයේ අකුසලයේ විතරක් කවුද භුක්ති විඳින්නේ? අකුසලයේ විතරක් අපි භුක්ති විඳින්න ඕන. මොකටද අනුන් හින්දාව කරලා අපි පව පුරව ගන්න? ජීවිතේ පුරුදු වෙන්න අනුන් මත අකුසල කරන එක නවත්තන්න. ජීවිතේ හැඩගස්ව ගන්න. අනුන් මත ද්වේෂය ඇති වෙන එක නවත්තන්න. ධනංජානිගෙන් අහනවා සරියුත් මහ රහතන් වහන්සේ ධනංජානි කිසිම කෙනෙක් නැහැ. පින්නත් ධනංජානි මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක සරියුත් මහ රහතන් වහන්සේ. උන්වහන්සේගේ තිබ්බ ප්‍රඥාවේ ආනුභාවයෙන් උන්වහන්සේගේ තිබ්බ ප්‍රඥාවේ බලයෙන් මොකද කරන්නේ? ධනංජානිගේ නරකයේ තිබ්බ ආදීනව කියලා පෙන්නලා දීලා ධනංජානි කොහාටද යොමු කරන්නේ? තිරිසං ලෝකයට යොමු කරනවා. තිරිසං ලෝකේ ආදීනව කියනවා. කුසල් ඉස්මතු කරවනවා. ඒකනේ පින්නතුනේ අර පැහැදිලි කරන්නේ නේ. පුඤ්ඤං චේ පුරිසෝ කෛරාතේ තං පුනප්පුනං. කරපු පින්කම් නැවත නැවත සිහිපත් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. එතකොට තමයි සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. ඒ පින්වල ආනිසංසයේ බලයේ ආනුභාවයේ වැඩි දියුණු වෙන්නේ කොයි වෙලාවටද? ඒවා නැවත නැවත සිහිපත් කරන්න පුළුවන්කම තියෙනකොට ධනංජානිට අර කරපු පින්කම් නැවත නැවත සිහිපත් කරනවා. කරපු පින්කම් නැවත නැවත මෙනෙහි කරනවා. ඊට පස්සේ ධනංජානි අරගෙන එනවා പ്രേත ලෝකෙට. പ്രേත ලෝකේ පැහැදිලි කරනවා. කැම ටික කන්න බෑ. බෙල්ල හරි හීනි. අසූචි මල මුත්‍රා අනුභව කරන්නට වෙන්නේ. වෙනත් මේ සංසාර දුක සංසාර බය කියන එක ඇති වෙන්න ඕනේ. අපිට අපි කරපු වැරදි වලට අපිට අපි ගැන බය ඇති වෙන්න ඕනේ. හැබැයි අත්තානුවාද බය ඇති වෙන්න ඕනේ මිනිස්සුන්ට. වැඩිපුරම අපිට කේන්ති යන්නේ අපි කරන වැරදි වලටද අනුන් කරන වැරදි වලටද? දැන් ඔය ගෙදර දොර ඉන්නකොට අපි හිතන්නකෝ අපි අතින් පිගානක් බිම වැටෙනවා කියලා. කවදාවත් අපිට කේන්ති යනවද? කවුරුවත් දැක්ක නැත්තම් හිමීට කටු ටික අල්ලලා විසික් කරනවා මිසක් වෙන කවුරු ඇතින් ඕක වුණොත් එහෙනම් මොකද කරන්නේ? අපිට කේන්ති යනවා, අපිට තරහ යනවා, අපි කෑ ගහනවා.
මොකටද අනුන් කරන වැරදි වලට අපි කේන්ති ගන්න? අපි පුරුදු වෙන්න ඕන, හදාගන්න, සකස් කරගන්න හුරු වෙන්න ඕන මොකද්ද? අපේ අතින් සිද්ධ වෙන වැරදි අඩුපාඩු වල බය දකින්න පුරුදු වෙන්න. මේක මම භුක්ති විඳින්න වෙනව නේද කියන එක දකින්න හුරු වෙන්න. ඒක දකින්න ඕනේ පින්නතුනේ. ඔය කොච්චර සත්තු ඉන්නවදනේ? ඔය කං කඩා වැටිච්ච, කං කුණු වෙච්ච සත්තු ගෙදරකට ගන්නෙ නෑ, ගහ ගහ එලවනවා. කෑම ටිකක් වෙලාවට නෑ, බෙහෙත් ටික නෑ. අපි කෑම කනකොට අපේ ගෙදර ඉන්න හුරතලයට ඇති කරන සත්තුන්වත් ඇවිල්ලා නගුට වනනවනේ. කවදාවත් අපි වගේ ප්‍රණීතව කෑම ටිකක් කන්න පුළුවන්ද? අපි වගේ දුකක් කියන්න පුළුවන්ද? දැන් බලන්න කොච්චර දුකද මේ තිරිසන් ලෝකේ. සරියුත් මහරහතන් වහන්සේ පෙන්නනවා ධනංජානිට. උන්වහන්සේට යා සමාන ප්‍රඥාවකුත් තිබ්බ පින්නතුනේ. කොහොමද පෙන්වන්නේ? අපිට මේ ලෝක වශයෙන් බලපුවාම අපිට පුළුවන් ද අපේ දරුවෙක් දෙන්න පුළුවන්ද? අපිට දරුවෙක් දෙන්න බෑ. සංසාරේ කවදාවත් ඕක කරන්න බෑ. අපේ ගෙදර බැල්ලි පැටව ගෙවුවොත් පැටව විකුණන්නේ නැද්ද අපි? පව් නැද්ද? අකුසල් සිද්ධ වෙන්නේ නැද්ද? ඒ සත්ත්ව ලෝකේ අම්මලා පොදුයි. මේ ලෝකේ ඇඟේ තියෙන මේ රතු පාට සිනිගඳ ගහන ලේ ටික කිරි කරන්න පුළුවන් එකම ශක්තිය තියෙන කාටද? අම්මලට විතරයි. ඒක තිරිසන් සත්තුන්ගෙත් වෙන්නේ නැද්ද? කොහොමද වෙන්නේ? ඒ උත්තරීතර මව් පදවියට හිමි විශිෂ්ට වරප්‍රසාදය මොකද්ද? ලේ කිරි කරන්න පුළුවන්. එච්චර හැකියාවක් තියෙනවා නම් අර දාරක සෙනෙහස ඇති වෙන්නේ නැද්ද අපි හා සමානවම? තිරිසන් ලෝකේ හැටි දුක කියන්න කෙනෙක් නැහැ. දරාගෙන ඉඳ සිද්ධ වෙනවා. එහෙනම් පුරුදු වෙන්න කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල අපිට බොහෝ දේවල් දරාගෙන ඉඳ සිද්ධ වෙනවා. ඒ දරා ගන්න ඕන මොකටද? මේ ධර්මයේ තියෙන්නේ දරාගෙන ඉන්න. ධර්මයේ තියෙන්නේ පින්නතුනේ අපිව අල්ලගෙන ඉන්න. ධර්මයේ තියෙන තාක්කල් අපි පල්ලහැට වැටෙන්නේ. ඒ නිසා නිරන්තරයෙන් ඇහැට පේන මේ තිරිසන් ලෝකයේ දිහා බලලා ඒ මට්ටමට වැටෙන්න නරකයි. ඒ කටයුතු කරන්න නරකයි. සරියුත් මහරහතන් වහන්සේ ධනංජානිට පැහැදිලි කරලා ඔන්න ධනංජානි අර යනවා දිව්‍ය ලෝකෙට. ධනංජානිගේ හිත පිහිටවනවා දිව්‍ය ලෝකයේ තුල. ක්‍රමක්‍රමයෙන් ධනංජානින් අන ඕකට වඩා මේක සැපයි. අරගෙන යනවා යාමේ තුසිතේ පරිණිම පින්නතුනේ ඉහළම මට්ටමට අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා බ්‍රහ්ම ලෝකයේ තුල පිහිටවනවා. බලන්න. කත පුඤ්ඤෝ උභයත්ත නන්දති. පින් කරපු මිනිස්සු දෙලොවම සතුටු වෙනවා. පෙර කරපු පින් ඇති භාවයේ තියෙන්න ඕනේ. සංසාරේ හොඳ පුරුද්දක් තියෙන්න ඕනේ. සංසාරේ පෙරම් පුරුපු ගතියක් තියෙන්න ඕන. ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕන. ඒ නිසා සරියුත් මහරහතන් වහන්සේ ධනංජානිට හැකියාවක් තිබ්බා. බ්‍රහ්ම ලෝකයේ තුලින් නවත්තලා ආපහු බුදුහාමුදුරුවෝ හම්බෙන්න යනවා. තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා මේ සරියුත් මහරහතන් වහන්සේගෙන් සාරිපුත්‍රය කොහෙද ගියේ? කොහෙද වැඩි? සරියුත් මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා බුදුහාමුදුරුවන්ට. බුදුහාමුදුරුවනේ මේ මගේ මිත්‍රයෙක් ධනංජානි නරකයට වැටිලා හිටියේ. ඉතින් මම හිත පිහිටුවා බ්‍රහ්ම ලෝකයේ තුල. තථාගතයන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට පැහැදිලි කරනවා සාරිපුත්‍රය බ්‍රහ්ම ලෝකෙන් පිහිටලා නැවතුනේ මොකටද? බුදුදහම තියෙන දිව්‍ය ලෝකේ උපදින්න නෙමෙයි. බුදුදහම තියෙන්නේ බ්‍රහ්ම ලෝකේ උපදින්න නෙමෙයි. නිවන් දකින්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මාර්ග ඵල ලබන්න. බුදුහාමුදුරුවෝ සරියුත් මහරහතන් වහන්සේට දේශනා කරනවා සාරිපුත්‍රය තව ටිකක් ඉදිරියට ගියා නම් මොකද වෙන්නේ? ධනංජානි සෝවාන් වෙලා තමයි බ්‍රහ්ම ලෝකේ ඉන්නේ.
සරියුත් මහරහතන් වහන්සේ නැවතත් වඩිනවා බ්‍රහ්ම ලෝකයට. වැඩම කරලා ධනංජානිට බණ කියලා සෝවාන් කරලා තමයි එන්නේ. එදා ඉඳන් ඉතං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. එයි මම මේ පිනතුන්ට බොරුවට බණ අහන්න එපා කිව්වේ. වංචාවට බණ අහන්න එපා කිව්වේ. කියන බණ පදයක් ගන්න කොහාටද හේතු වාසනා වෙන්න ඕන? සසර විමුක්තියට. කවදා හරි පිනතුනේ අපි නිවන් දකින්න එපයි. කවදා හරි මේ ගමන කෙලවර කරගන්න එපයි. ඒ හින්දා ටික මේවා එක්කහු කරගන්න. ටික අදිෂ්ඨාන කරන්න. කවුද පින්නතුනේ ලෝතර සම්බුද්ධ ශාසනය තුල අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්සත් වුණ අතරින් අග්‍රස්ථායක. උන්වහන්සේ කල්ප ලක්ෂයකට කලින් කල්ප ලක්ෂයක් බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ බුදුරජාණන් වහන්සේ එක භික්ෂුන් වහන්සේ නමකට අගතනතුරක් පිරිනමනකොට කෙලවරක ඉඳලා ඒක බලාගෙන ඉඳලා අදිෂ්ඨානයක් කරනවා, ප්‍රාර්ථනාවක් කරනවා. මටත් කවදා හරි බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ මෙවැනි තනතුරක් ලැබේවා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දානෙට ආරාධනා කරනවා. පහවදාට එවකට අනුරුද්ධ තරුණයාගේ නිවසට බුදුරජාණන් වහන්සේ ලක්ෂයක් මහා සංඝරත්නය පිරිවරාගෙන වඩිනවා. මම මේ පැහැදිලි කරන්න පින්නතුනේ මේ ප්‍රාර්ථනා කරන එකේ තියෙන වටිනාකම. අරමුණක් නැතුව මොකද්ද කරන්න පුළුවන්? ප්‍රාර්ථනාවක් නැතුව අදිෂ්ඨානයක් නැතුව මොකක්ද ළඟා කරගන්න පුළුවන් ප්‍රතිඵලය? අරමුණක් තියෙන්න ඕනේ. ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනේ. ලක්ෂයක් මහා සංඝරත්නය ධම්වලද අවසානයේ ගිහිල්ලා අහනවා තරුණයා බුදුරජාණන් වහන්සේගෙන්, බුදුහාමුදුරනේ ඊයේ මම ප්‍රාර්ථනාවක් කරා මේක ඉෂ්ට සිද්ධ වෙයිද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතෙන් සිට කල්ප ලක්ෂයක් ඉක්ම වූ තැන. මෙතෙන් සිට කල්ප ලක්ෂයක් ඉක්ම වූ තැන මතු බුදු වෙන ගෞතම සම්බුද්ධ ශාසනය තුල දිවස්සත් වුණ අතරින් අගතනතුරු ලබනවා. කල්ප ලක්ෂයක් අද පටන් ගන්නට යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ පිරිනිවන් පාන්න ප්‍රථම බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ආවට පස්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ පින්වත් යශෝදරාවෙනි කියලා ආමන්ත්‍රණය කරලා කියනවා මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා තියෙනවලු පින්නතුනේ. කෝටි ගාණක් මහා සංඝරත්නයේ මහා රහතන් වහන්සේලා වැඩ හිටපු භූමියේ මහා ශ්‍රාවකයන් වහන්සේලා කී දෙනයිද? 80යි. ලක්ෂ ගාණක් හාමුදුරුවෝ ඉන්නකොට ප්‍රාර්ථනාව පෙරම් පෙරූ භාවය පින්නතුනේ අග්ග ශ්‍රාවකයන් වහන්සේලා අසංඛ්‍ය වූ කල්පයක් පෙරම් පුරලා තියෙනවා. ඒකලා කියනවා පින්නත යශෝදරාවෙනි ඔබ කොච්චර කාලයක් සංසාරයකට ඉඳලා තියෙනවද? අසංඛ්‍ය වූ කල්ප ලක්ෂ 4ක්ම එකට හිටියේ කවුද? බෝධිසත්වයන් වහන්සේගේ පාද පරිචාරිකා වුණේ කවුද? පින්නත යශෝදරා. එතකොට හරි වැදගත් පවුල කියන එක මොකේටද? නිවන් දකින්නටත්. සංසාරේ කොච්චර අදිෂ්ඨාන කරන්නටද ප්‍රාර්ථනා කරන්නටද මගේ ස්වාමියා වෙන්න ඕන කියලා? බෝධිසත්වයන්ට මුළු සංසාරේ පාරමිතා පුරන්න හයිය උනේ කවුද? යශෝදරාව. යශෝදරා මගේ බිරිඳ විදියට ලැබෙන්න ඕන කියලා බෝධිසත්වයෝ කොච්චර ප්‍රාර්ථනා කරන්නට ඇද්ද? මතක තියාගන්න. නූතනයටත් ඕන කවුද? බිරින්දෑවරුන්ට ඕනේ සිද්ධාර්ථ බෝධිසත්ව උත්තමයෝ වාගේ ස්වාමි පුරුෂයෝ. ඒ වගේ ස්වාමි පුරුෂයෝ හම්බෙන්නේ කාටද? යශෝදරා වාගේ බිරින්දෑවරුන්ට විතරයි. මෙහෙම ගමනක් තියෙන්න ඕන පින්නතුනේ. එහෙම බැඳීමක් තියෙන්න ඕන. මතක තියාගන්න.
පවුල පන්සල වගේ තියෙන්න ඕනේ. පවුලේ 4-5 දෙනාගේ හොඳ එකමුතුවක් තියෙන්න ඕනේ. ඒ හින්දා හෙට ඉඳන් ගෙවල් වල පවුලේ සමගිය එකමුතුකම නැති වෙන ප්‍රබල කාරණයක් තමයි කට පරිස්සම් නැතිකම. කවදාවත් එකට එක කියන්න නරකයි. කොහෙද? ගෙදර. කවදාවත් ගෙදර තෝ කියලාවත් කියන්න නරකයි. එතකොට අර සමගිය නැති වෙනවා. තරහ ගතිය ඇති වෙනවා. අනෙක තුල වෛරයක් ඇති වෙනවා. ආදරේ නැති වෙලා යනවා. කවදාවත් ගෙදර කිසි කෙනෙකුට කුණුහරුපයක් කියන්න එපා. එතකොට ඒ ආදරේ නැති වෙනවා. වෛරය ඇති වෙනවා. පුරුදු වෙන්න. නපරෝ පරං නිකුබ්බේතනාති මඤ්ඤේත කත්තචිනං කංචි. කිසිවෙකුට වෛර නොකරේවා. කිසිවෙකුට නින්දා නොකරේවා. කිසිවෙකුට අවමන් නොකරේවා. නිරන්තරයෙන් පුරුදු වෙන්න. වෛරය අවමන් කිරීම නින්දාව ඇති වෙනවා පින්නතුනි වැඩිපුරම කවුරු මතද? පිටස්තරය මත නෙමෙයි. අපිට වැඩිපුරම වෛර කරන්නේ අඳුරන්නේ නැති මිනිස්සුද අඳුරන මිනිස්සුද? අඳුරන මිනිස්සු මතක තියාගන්න. අපිට ක්‍රෝධ කරන්නේ කවුද? අපේ හිතවත් මිනිස්සු. අපිට කවදාවත් නින්දා කරන්නේ නැහැ පිටස්තරයෝ. කවුද නින්දා කරන්නේ? අපි කාලයක් ළඟින් ඇසුරු කරපු මිනිස්සු. එතකොට මොකද පින්නතුනේ නින්දා කරන්න හිතෙන්නේ වෛර කරන්න හිතෙන්නේ? මම මේ කාරණයක් පැහැදිලි කරන්නම් ඔයත්තන්ට. නින්දාව නවත්තන්න ඕනේ. වෛරය නවත්තන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිටත් අර මොන සතාටද බය ජීවත් වෙන්නේ නැත්තේ. හැම සතෙක්ම පින්නතුනේ හැම සතෙකුටම බය ඉන්නේ. මනුස්ස ලෝකෙ තුල මොකටද අපි ඕක කරන්නේ? වෛරය කියන මේ කුණු ටික අයින් කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මැරෙන්න කලින් පුරුදු වෙන්න. වෛරය නැති කරලා මැරෙන්න. මැරෙන්න කලින් පුරුදු වෙන්න. ද්වේෂය නැති කරලා මැරෙන්න. මෙහෙම කොහොම දේශනා කරත් සමහර විට අපේ සිතුවිලි වල තියෙනවා අර කියනෝ නේද කාට කෙරුවත් අහවලාට නම් කරන්නේ නැහැ කියලා. කාට උදව් කරත් අහවල් කෙනාට උදව් කරන්නේ නැහැ කියලා කියනවා. ඇයි අන්න වෛරය තියෙන තැනින් තමයි වෛරය ඉවත් කරන්න ඕනේ. එහෙනම් කාටද උදව් කරන්න ඕනේ? හිතේ ඉන්න වෛරකාරයට. කාටද මෛත්‍රී කරන්න ඕනේ? වෛරය නැති කෙනෙකුට මොකටද මෛත්‍රී කරන්නේ? වෛරකාරයට මෛත්‍රී කරන්න. තථාගතයන් වහන්සේ උගන්වන්නේ එහෙමනේ. නහි වේරේන වේරාණිනේ සම්මන්තිද කුදාචන. අවේරේනච්ච සම්මන්ති. ඔච්චරයි. ඒ වෛරය නැති කරන්න පුළුවන් මෛත්‍රියට විතරයි. කරුණාවට විතරයි. දේශනා කරේ පින්නතුනේ මේ අකුසල් සිතුවිලි බහුතරයක් ඇති වෙන්නේ gedaraදි සහ සමීපතමයන් තුල. බරපතල අකුසල මේ කාලේ මට කොච්චර මඩ ගන්නවද? මේනේ ඔය බඳුම් බනහන්නේ නේ ඌලන්ට බැරි පිරිසක් ඉන්නවා. කොච්චර අවලාද නගනවද? ඒවට මුහුණ දෙන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? ඒ වෛරකාරකම් කරන, නින්දා කරන, අපහාස කරන, රිද්දන සියලු දෙනාටම මුහුණ දෙන්න ඕන විදිය බුදුවරු අපිට කියලා දීලා තියෙනවා. කලාඹු රජුරු ඇවිල්ලා පෙන්වතුනි ශාන්තිවාදී තාපසයාගේ බෝධිසත්වයන්ගේ අප්‍රමාණ කායික හිංසා කරනවා. පෙන්වතුනි තෝ කියලාවත් කියන්නේ නැහැ. එදා එක වචනයක් හරි වරදුනා නම් මොකද වෙන්නේ? එදා එක වචනකින් හරි වෛරයක් ඇති වුණා නම් අදිෂ්ඨාන කරගන්න. කම්පාණම් වෙන්න එපා. අදිෂ්ඨාන කරගන්න. කලබල වෙන්න එපා. අදිෂ්ඨාන කරගන්න. අනේකගේ උසිගැන්වීමට, අනේකගේ අසත්පුරුෂකමට, අනේකගේ වෛරකාරකමට පින්නතුනි
කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය නාස්ති නම් කරගන්න එපා. මම එහෙම දේශනා කරන්න මේකටත් හේතුවක් තියෙනවා. පින්නතුනේ කිසි කෙනෙකුගේ දෙයක් හොරකම් නම් කරන්නේ නැහැ කියලා. කිසි කෙනෙකුට වංචාවක් කරන්නේ නැහැ කියලා. අද ඉතින් මේවා මේ උඩමල්ලුවේ පොරොන්දු වෙලා යන්න ඕනේ නේද? මට ඉරහඳ වගේ විශ්වාසයි මම මේවා කිව්වට ඔයත් අහන්නේ. මොකද මේ ජීවිතය යන පළවෙනි බණේ. මීට කලින් ඕන තරම් බණ අහලා ඇති. ඒ වුණාට අපි අලුත් වෙන්න යන්නේ. 2026ට සූදානම් වෙන්නේ. පින්නතුනේ හැදෙනවා නම් මෙතන මිසක් ආය නම් වෙන තැනක් නැහැ. පුරුදු වෙන්න. කිසිම විදියකට හාමුදුරුවනේ මම අහිංසාවක් නම් කරන්නේ නැහැ. ඒ හිංසාව කායිකව හෝ වේවා, ඒ හිංසාව මානසිකව හෝ වේවා නවත්තලම යන්න. දැන් ඔයත් කියයි අපි එහෙම කාටවත් හිංසා කරන්නේ නැහැ. අපි එහෙම කාටවත් වැරද්දක් කරන්නේ නැහැ. නමුත් පින්නතුනේ අපි අපේ ගෙවල් දොරවල් වල කොච්චර අනේකගේ හිත රිද්දනවද? අපි අපේ ගෙවල් දොරවල් වල කොච්චර අනේකට ද්වේෂයෙන් කතා කරනවද? අපේ සහෝදරයන්ට, අපේ අසල්වාසීන්ට, අපේ දූ දරුවන්ට, බිරිඳට, ස්වාමියාට මං කියන්නේ මේ සියල්ල මෙතනින් නවත්තලා යන්න. මේක සියලු දෙනාම කරන්න. මේක කරන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. සබ්බ පාපස්සා කරන නොකල යුතු දේ සියල්ල නවත්තන්න. සියලු නැගිටින්න ඕනේ. නිදා ගන්න අපව හැරෙනකොට මෙතන ඉන්න කවුරුවත් ඉන්නවද කැමැත්තෙන් නැගිටින පාන්දර 3:00-4:00ට විතර? ඔය කොරන්න දෙයක් නැතිකමට නැගිටිනවා මිසක් එහෙම කැමැත්තෙන් නැගිටිනවා නේද? සෙනසුරාදා ඉඳන් නැගිටින්න එපේ. ඇයි? මිනිස්සුන්ට අර සුවෙන් නිදා ගන්නත් නැහැ, සුවෙන් නැගිටින්නත් නැහැ. මේව නැති වෙලා තියෙනවා. මම කියන්නම් මේව ලබා ගන්නත් පුළුවන් විදිය. මිනිස්සු හරි කැමති අපි අනේකට ප්‍රිය වෙනවා නම් දැන් ඔය අපේ තරුණ මහත්තුරුනේ අපේ දූ දරුවෝ විවිධ මෝස්තර කටයුතු කරන්නේ නේ. කොල්ල කොණ්ඩේ කපන විදිය වෙනස්. ඔය පොඩි ටැටූ එකක් ගහනවා. නේ හිතනේ ඔය කරනවානේ මොකටද? කාට හරි ප්‍රිය වෙන්න. පින්නතුනේ මේ සමහර තැන්වල භෞතික සැරසිලි තුලින්, භෞතික ආටෝපය තුලින් අපිට බොහෝ දුරට ඇතමුන්ට ප්‍රිය වෙන්න බැරි වෙනවා. අපි හරි කැමති දෙවියෝ අපිව ආරක්ෂා කරනවට අපිට දෙවියන්ගේ පිහිට ලබා ගන්න බැරි වෙනවා. මම ඔය කරුණු 4 විතරයි කියන්නේ. මේ 4ම ගන්න පුළුවන් මොකෙන්ද? පින්නතුනේ මේ මෛත්‍රී භාවනාවේ ආනිසංසවල තියෙන මේ පොඩි කාලේ ඉඳන් අහපුවා දන්න දේවල්. කෝටියක් දීලවත් ගන්න බැරි මේ බොහොම සරල බොහොම පුංචි කාරණා ටික මුලින් ඉඳන්ම දේශනා කරේ මේවා හරි අපූර්වට අපිට ගන්න පුළුවන්. අද ගෙදර යන්න හන්දෑවේ නිදා ගන්නකොට තරහකාරයෝ කවුද, වෛරක්කාරයෝ, මං කියන්නේ මේ 2025 වෙන්න ඕනේ. වෛරය තරහව නැති කරන නවත්තන 2026 වෙන්න ඕන. මෛත්‍රිය කරුණාව විතරක් හිතවල තියෙන. එහෙම තියෙනකොට පින්නතුනේ ප්‍රශ්න අඩුයි. අද ගිහින් කල්පනා කරන්න ඕන කවුද වෛරක්කාරයෝ, කවුද තරහකාරයෝ. කොච්චර කල්පනා කරුවත් එනවා කාට මෛත්‍රී කරුවත් අරකට නම් කරන්නේ නැහැ කියලා කවුරු හරි එක්කෙනෙක් ඉන්නවනේ. කාට නේ මෙලහට දරුවන්ටත් එක්ක උගන්ලාන්න තියෙන අරුන් එක කතා කරන්න එපා, උන් අපිත් එක්ක තරහයි කියලා. එහෙම අපේ මොක්කට හරි මන්වන්නයින් ගහුවා කියලා අපිත් ගහන්න ඕනද? දැන් පින්නතුනේ ගැලුවනේ මේ දවස්වල පහුගිය කාලෙම.
මිනිස්සුන්ගේ තියෙන කැතකම මම කියන්නේ. අපේ ගංගවල් වල නේ ගයක් හදන්න වැලි ගේන්නේ දවල්ද පාන්දර 3ට විතරද? මොකද පාන්දර 3ට විතර වැලි ගේන්නේ? එතන පුපුරනවනේ ගමේ මිනිස්සු. මේ වෙලට ගහපු වැලිය කැද ගන්න පුළුවන්. මේ ගෙවල් හදන්න නෙමෙයි පින්න දස්සද්ද ගන්නවත් වැලි ටික අයින් කරන්න. ඒකට 119 ගන්නවනේ. අනුරාධපුරේ පැත්තේ එහෙම නැතුවද? මිනිස්සු පැලෙනවා. මං කියන්නේ 2025 නවත්තන්න. 2025 කේලම් කියන එක නවත්තන්න. 2025 ගතු කියන එක නවත්තන්න. අනෙකට ලැබෙනකොට අනෙකට හරියනකොට අනෙකට සමෘද්ධිමත් වෙනකොට පුපුරන එක බලාගෙන ඉන්න බැරි එක දරාගෙන ඉන්න බැරි එක නවත්තන්න ආශිර්වාද කරන්න සතුටු වෙන්න. 2026 යනකොට ඔය විතරක් කරා යන්න. ඔය පත හදන එක ගතු කියන එක නවත්තන්න. හොඳ අපේ තරුණ මහත්තුරු මන්නම් මේ තරුණයන්ට කියන්නේ මේ ජයශ්‍රී මහබෝ හාමුදුරු අභියස ඉඳගෙන පුතේ මේක වචනයක්වත් අපත් කරන්න එපා. සිගරට් එකේ ඉඳන් හරි කමන්නේ බොන එක නවත්තන්න. ජීවිතේ කිරි ඉතුරු වාගේ හරියයි මෙතන කරලා යන ප්‍රාර්ථනාව. ඔකොල්ලෝ ගංජා ගහනවා කුඩු ගහනවා අයිස් ගහනවා ඔව නවත්තන්න. ලක්වාසී සියලු දෙනාට කියන්න ඉල්ලන්නේ දැනුවත් කරන්න. මවිකුණන මහත්තුරුව නවත්තන්න. අපේ තාත්තලා ශිෂ්ට සම්පන්න වෙන්න. අම්මලා ශිෂ්ට සම්පන්න වෙන්න. හොඳට හම්බ කරන්න. හොඳට මහන්සි වෙන්න. හොඳට ධෛර්ය සම්පන්න වෙන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ජයශ්‍රී මහා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් මේ සියලු දෙනාටම ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. 2025 වර්ෂය තුල අපේ තිබ්බ කායික ආබාධ දුරු වේවා. මානසික ආබාධ දුරු වේවා. යහපත සත ශාන්තිය සමෘද්ධිය සර්ව ආරක්ෂා උදා වේවා. අපේ තරුණ මහත්තුරුන්ගේ මේ දුවලා පුතාලගේ අනාගත ලෝකේ අභියෝග ජය ගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ජයශ්‍රී මහා හාමුදුරුවන්ගේ පිහිටෙන් සියලු දෙනාටම ලැබේවා සාදු කියලා පතන්ට. තරුණ දරුවන්ගෙන් තව ඉල්ලීමක් තියෙනවා. පුතේ කිසි කෙනෙකුට රැවටෙන්න එපා. කිසි කෙනෙකුට අතකොළු වෙන්න එපා. කිසි කෙනෙකුට අහු වෙන්න එපා. කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා. කිසි කෙනෙකුට